ඔයාට කවද හරි දැනිලා තියෙනවද එක දවසක් හරියට නින්ද ගියේ නැති වුණාම ඊළඟ දවසේ කිසිම වැඩක් හරියට අවධානයෙන් කරන්න බැරි වෙනවා කියලා. එහෙමත් නැතිනම් පුංචි දෙයටත් ඉක්මනින් කේන්ති යනවා කියලා. ගොඩක් අය හිතන්නේ නින්ද මදි වුණාම දැනෙන්නේ නිකම්ම මහන්සියක් විතරයි කියලා. හැබැයි ඒක ඊට වඩා ගොඩක් භයානකයි. හරියට නින්දක් නොලබනකොට ඔබේ මොලේ ඇතුලේ ලොකු අරගලයක් සිද්ධ වෙනවා. ඔබේ හැඟීම් පාලනය කරගන්න බැරි වෙනවා. ඉතින් ඔයාව ආදරෙන් අයිබෝවන් කියලා පිළිගන්නවා මනස සහ ජීවිතයේ YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ නින්ද සහ මොලේ ක්‍රියාකාරීත්වය ගැන. හරියට නින්දක් නොලැබුණහම අපේ මොලයට සහ හැඟීම්වලට ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා අපි විද්‍යාත්මකව හොයලා බලමු. වීඩියෝ එක අවසන් වෙනකම්ම රැඳී ඉන්න. මොකද මේක ඔබේ මුළු ජීවිතයම වෙනස් කරන කරුණු ගොඩක් ඉගෙන ගන්න වීඩියෝ එක වෙන්න පුළුවන්. හරියට නින්දක් නොලැබුණාම අපේ මොලය ඇතුලේ ඇත්තටම මොකක්ද වෙන්නේ? අපේ මොලේ තියෙනවා ඇමෙග්ඩලා කියලා කොටසක්. මේක තමයි අපේ බිය කෝපය වගේ හැඟීම් පාලනය කරන මධ්‍යස්ථානය. ඒ වගේම ෆ්‍රීෆන්ටල් කෝටෙක්ස් කියලත් කොටසක් තියෙනවා. ඒකෙන් තමයි අපි තර්කානුකූලව හිතලා තීරණ ගන්න. අපි හොඳට නිදාගත්තාම මේ කොටස් දෙක අතර හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. හැබැයි නින්ද මදි වුණාම මේ සම්බන්ධතාවය බිඳ වැටෙනවා. ඒ කියන්නේ තර්කානුකූලව හිතන මොලේ කොටසට බැරි වෙනවා හැඟීම් පාලනය කරන කොටස පාලනය කරන්න. ඒක හරියට බ්‍රේක් නැති වාහනයක් වගේ. ඒ නිසා නින්ද මදි වුණාම අපේ හැඟීම් අපිට පාලනය කරගන්න බැරි වෙනවා. ඒ වගේම දවස පුරාම අපේ මොලේ එකතු වෙන විෂ ද්‍රව්‍ය ඉවත් කරන්නේ අපි නිදාගෙන ඉන්න වෙලාවටයි. නින්ද නැති වුණාම මේ විෂ ද්‍රව්‍ය මොලේ එකතු වෙලා අපේ මතක ශක්තිය වගේම අවධානයටත් ලොකු හානියක් වෙනවා. ඉතින් මේ දේවල් වලට අමතරව තවත් ලොකු ගැටලු ගණනාවක් නින්ද මදිකම නිසා ඇති වෙනවා. මේ තත්ත්වය අපේ එදිනෙදා ජීවිතයට කොහොමද බලපාන්නේ? ඔයා දැකලා ඇති නින්ද මදි වුණාම අපි හරි ඉක්මනින් කලකිරෙනවා. පොඩි දෙයකට කේන්ති ගන්නවා. රැකියා ස්ථානයේදී තමන්ගේ වැඩ කටයුතු වලට හරියට අවධානය දෙන්න බැරි වෙනවා. අලුත් දේවල් ඉගෙන ගන්න, මතක තියාගන්න ගොඩක් අමාරුයි. ඒ විතරක් නෙමෙයි අපේ පෞද්ගලික සම්බන්ධතාවලටත් තදින්ම බලපානවා. ඔබේ සහකරු හෝ සහකාරිය එක්ක, දරුවන් එක්ක අනවශ්‍ය විදියට රණ්ඩු වෙන්නත් මේ නින්ද නොමැතිවීම ප්‍රධානම හේතුවක් වෙන්න පුළුවන්. මොකද අර කලින් කිව්වා වගේ ඔබේ හැඟීම් පාලනය කරන බ්‍රේක් එක මේ වෙද්දි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දිගින් දිගටම මේ විදිහට නින්ද නොලැබී ගියොත් ඒක විෂාදය, කාන්සාව වගේ දරුණු මානසික ගැටලු දක්වා වර්ධනය වෙන්න පුළුවන් කියලා තමයි මනෝවිද්‍යාඥයින් පෙන්වලා දෙන්නේ. එහෙනම් මේ ගැටලුවෙන් මිදෙන්න තියෙන ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක විසඳුම මොකක්ද? පළවෙනි දේ තමා ස්ලීප් හයිජීන්. එහෙමත් නැතිනම් නින්දට අදාළ සෞඛ්‍ය පුරුදු හදාගන්න එක. හැමදාම එකම වෙලාවට නිදාගන්නවා වගේම වෙලාවට අවදි වෙන්න පුරුදු වෙන්න. සතියන්තයේ වුණත් මේ රටාව වෙනස් කරන්න එපා. දෙවනි කාරණාව තමයි තිරවලින් නිකුත්වන නිල් ආලෝකය නැතම් බ්ලූ ලයිට් එක නින්දට පැයකටවත් කලින් නවත්වන එක. ෆෝන් එකට ටීවී එක බලන එක, ලැප්ටොප් බලන එක නවත්තලා පොතක් කියවන්න. නැත්තම් සංසුන් සංගීතයකට සවන් දෙන්න. තුන්වෙනි එක තමා නිදන කාමරය නිදාගන්න විතරක් වෙන් කරන්න. එතන ඉඳන් වැඩ කරන්න එපා. කෑම කන එක නවත්වන්න. ඒ වගේම හවස 3න් පස්සේ කැෆේන් අඩංගු ආහාර, කෝපි වගේ දේවල් ගන්න එකෙන් වළකින්න. ඉතින් මේ පුංචි වෙනස්කම් ඔබේ මොලයට සංඥා කරනවා දැන් ඔබ නිදාගන්න සූදානම් වෙන්නේ කියලා. ඒ හරහා ඔබට හොඳ නින්දක් ලබා ගන්න පුළුවන්. සාරාංශයක් විදිහට ගත්තොත් නින්ද කියන්නේ
අපේ ශරීරයට වගේම මනසටත් නැතුවම බැරි දෙයක්. නින්ද මදිවීම කියන්නේ අපේ මොලේ හැඟීම් පාලනය කිරීමේ හැකියාව දුර්වල කරන අපේ එදිනදා ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් කරන දෙයක්. හොඳ රාත්‍රී නින්දක් කියන්නේ ඊළඟ දවස සාර්ථකව මුහුණ දෙන්න තියෙන හොඳම ආයෝජනය කියලා මතකතියාගන්න. අද ඉනම්ම ඔබේ නින්දට ප්‍රමුඛතාවය දෙන්න. ඔබට නින්ද සම්බන්ධ මෙවැනි අත්දැකීම් තියෙනවනම් අනිවාරයෙන්ම ඉගෙන කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවනම් ලයික් කරන්න වගේම වගේ යාළුවටත් ෂෙයා කරන්න. මේ වගේ අපේ මනස සහ ජීවිතය ගැන වීඩියෝ බලන්න මනස සහ ජීවිතය YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා අපිත් එක දිගටම රැදිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමුවෙමු. ඔබට සුබ දවසක් වේවා.